Black Lantern. One lantern, endless secrets. ආයිබෝවන් සමුද්‍ර අභිරහස් අතරින් ඉතාමත් සුවිශේෂී අතුරුදහන් වීමක් පිළිබඳව 1872 දී ලෝකයාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. මහා සයුර මැදදී නෞකාවේ සිටි සියල්ලම කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකොට අතුරුදහන් වූ නමුත් නෞකාව කිසිදු උවදරකින් තොරව සයුරේ සැරිසරන්නට විය. අද බ්ලැක් ලැන්ටර්න් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ මේරි සෙලෙස්ටේ නෞකාවේ කතාවයි. මේරි සෙලෙස්ටේ 1872 දී අද්භූත නෞකාව පිළිබඳව මූලික කරුණු. නැවේ නම මේරි සෙලෙස්ටේ, වර්ගය 2 මාස්ට් බ්‍රිගන්ටයින් වෙළඳ නෞකාව. ඉදිකරන ලද්දේ 1861 නෝවා ස්කෝටියා කැනඩාව. ජාතිය ඇමරිකානු. 1868 දී නැවත සකස් කර විකිණීමෙන් පසු සිද්ධිය වර්ෂය 1872 සොයාගත් ස්ථානය ඇසෝරස් දූපත් අසල අත්ලාන්තික් සාගරය. තත්වය සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇත. කාර්යමණ්ඩලය හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් විය. මුහුදු ගමන් කාලසටහන නොවැම්බර් 7 1872 පළපුරුදු සහ ගෞරවනීය නාවිකයෙකු වූ කපිතාන් බෙන්ජමින් බ්‍රිග්ස් විසින් අනදින ලද මේරි සෙලෙස්ටේ නිව්යෝක් වරායෙන් පිටත්වය. එහි වූයේ කාර්මික මධ්‍යසාර බැරල් 1701ක් වූ අතර ඒවා ඉතාලියේ ජෙනෝවා වෙතට සම්බන්ධ වූවා වෙයි. කාර්යමණ්ඩලය සමාජිකයන් 7 දෙනෙකුත් කැප්ටන් බ්‍රිග්ස්, ඔහුගේ බිරිඳ සාරා සහ ඔවුන්ගේ දෙහැවිරිදි දියණිය සොෆියා නෞකාවේ සිටි අතර මුළු පිරිස 10 දෙනෙකු විය. නැව හොඳ තත්වයේ නවීන ලෙස සපයන ලද සහ මුහුදේ හොඳින් යාත්‍රා කළ හැකි තත්වයේ පසුවිය. දෙසැම්බර් 5 1872 නෞකාවේ සොයා ගැනීම. මාසයකට පමණ පසු ඩේවිඩ් මෝහවුස්ගේ නායකත්වයෙන් යුත් ඩේ ග්‍රේෂියා නම් තවත් වෙළඳ නෞකාවක් මේරි සෙලෙස්ටේ අසෝරස් සිට සැතපුම් 400ක් පමණ නැගෙනහිර දෙසින් ඉලක්කයක් නොමැතිව පාවී යන අයුරු දුටුවේය. නෞකාව නොවෙනස්ව හා හානියට පත් නොවී දිස්විය. රුවල් අර්ධ වශයෙන් සකස් කර ඇත. සමහර ඒවා ඉරී ඇත. බෝට්ටුවේ කිසිවෙක් සිටියේ නැත. ජීවිතාරක්ෂක බෝට්ටුව අතුරුදහන් විය. අරගලයේ හෝ ප්‍රචණ්ඩත්වයේ කිසිදු සලකුණක් නොතිබින. සෙවුම් කරුවන් විසින් නැවෙන් සොයාගත්තේ කැප්ටන් මෝහවුස්ගේ මිනිසුන් යාත්‍රාවට ගොඩ වූ විට ඔවුන් සොයාගත්තේ නාවිකයන්ගේ පුද්ගලික බඩු බාහිරාදිය, වටිනා දෑ සහ ඇඳුම් පැළඳුම්ද තවමත් නැවේ ඉතිරිව ඇත. ඇල්කොහොල් බැරල් 9ක් හිස්ව තිබුණද භාණ්ඩ බොහෝ දුරට නොවෙනස්ව පැවතුණි. එම හිස්වීමද කාන්දු වීම නිසා විය හැක. මාස 6ක් සඳහා ආහාර සහ ජල සැපයුම් ඉතිරිව පැවතියේය. සොයා ගැනීමට දින 10කට පමණ පෙර 1872 නොවැම්බර් 25 වන දින නෞකාවේ ලොග්පත ලිවීම හදිසියේම නතර වී ඇත. නාවික උපකරණ සහ නැව් පත්‍රිකා ලොග්පොත හැර අතුරුදහන් වී ඇත. සමහර විට කාර්යමණ්ඩලය විසින් රැගෙන යන්නට ඇත. ගින්නක් සටහනක් හෝ මුහුදු කොල්ල කෑමක් පිළිබඳ කිසිදු සලකුණක් නොමැත. පසුව නිල පරීක්ෂණයක් සඳහා යාත්‍රාව
ජිබ්‍රෝල්ටා වෙත යාත්‍රා කරන ලදී. ජිබ්‍රල්ට විමර්ශනය නීතිඥ පෙඩ්රික් සොලි ෆ්ලඩ්ගේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය බලධාරීන් පරීක්ෂණයක් පැවැත්වීය. මුලදී ඔවුන් මෙය වංචාකාරී ක්‍රියාවක් ලෙසට සැක කළහ. සමහර විට රක්ෂණ වංචාවක් මිනිමැරුමක් හෝ කැරැල්ලක් විය හැකියි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයන් සඳහා ස්ථිර සාක්ෂි කිසිවක් සොයා ගැනීමට කිසිදු අවස්ථාවක් නොවිය. අවසානයේ මේරි සෙලෙස්ට එහි නියම අයිතිකරුවන්ට නිදහස් කරන ලදී. කාර්ය මණ්ඩලය සහ මගින් කිසිවිටකත් සොයාගත නොහැකි වූ අතර ඔවුන්ගේ ඉරණම තවමත් නොදනී. අතුරුදහන් වීම පිළිබඳ න්‍යායන් වසර ගණනාවක් පුරා බොහෝ පැහැදිලි කිරීම් තාර්කික සහ අද්භූත යන දෙකම යෝජනා කර ඇත. මධ්‍යසාර දුම් පිපුරුමක් වඩාත් පිළිගත් න්‍යාය. කාන්දුවන ඇල්කොහොල් බැරල් වලින් ගිනිගන්නා දුම නිකුත් වන්නට ඇත. කපිතාන් බ්‍රිග්ස් පිපිරී යාමකට බියෙන් තාවකාලිකව ජීවිතාරක්ෂක බෝට්ටුවට ඇතුළු විය. හදිසි රළ පහරක් වූ කඹයක් කැඩියාමෙන් බෝට්ටුව නැවෙන් වෙන් වී ඇති අතර බෝට්ටුව මුහුදට වැටි ඔවුන් මුහුදේදී විනාශ වන්නට ඉඩ ඇත. දෙක කැරැල්ලක් හෝ මුහුදු කොල්ලකෑමක්. ඇතැමුන් නැවෙහි කාර්ය මණ්ඩලය කැරළි ගැසීම හේතුවෙන් මෙය සිදු වූවා යැයි යෝජනා කළ නමුත් ප්‍රචණ්ඩත්වය හෝ සොරකම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොතිබින. 3. මුහුදු කම්පනය හෝ ජල කම්පනය. ප්‍රචණ්ඩකාරී මුහුදු කම්පනයක් හෝ ජල පහරක නැව අතහැර යාමට තරම් කාර්ය මණ්ඩලය බිය ගැන්වීමට ඉඩ තිබින. 4. ගිලියාමේ මිත්‍යාව. පාදමෙන් හමු වූ ජලය හේතුවෙන් නැව ගිලී යන බව කපිතාන්වරයාට සිතීමට හේතුවන්නට ඇත. එම නිසා නැවෙන් ඉවත්වීම ඉක්මන් වන්නට ඇත. අංක 5. අද්භූත හෝ පිටසක්වල මැදිහත්වීම. ප්‍රබන්ධ සහ මාධ්‍ය මගින් ජනප්‍රිය වූ මෙම න්‍යායන්ට කිසිදු සත්‍ය පදනමක් නොමැති නමුත් නෞකාවේ පුරාවෘතය අවතාර නැව නැතහොත් ගෝස්ට් ෂිප් ලෙස ප්‍රසිද්ධ විය. නෞකාවේ පසු විපරම. මේරි සෙලෙස්ටේ ගලවා ගැනීමෙන් පසු වසර කිහිපයක් දිගටම යාත්‍රා කළ නමුත් ශාපලත් නෞකාවක් ලෙසත් ප්‍රසිද්ධියක් ලබාගත්තේය. 1885දී රක්ෂණ වංචාවකින් නෞකාව හිතාමතාම හයිටි වෙරළට ඔබ්බෙන් විනාශ විය. වංචාව අනාවරණය වූ අතර එවකට සිටි කපිතාන්වරයා පසුව රක්ෂණ වංචාවට චෝදනා ලැබුවේය. නිර්මාණ සහ සංස්කෘතික බලපෑම. මේරි සෙලෙස්ටේ මෙතෙක් වාර්තා වී ඇති වඩාත්ම ප්‍රසිද්ධ සමුද්‍ර අභිරහස බවට පත්විය. එය 1884දී කතාව ප්‍රබන්ධ කළ ආතර් කොනන් ඩොයිල්ගේ කෘති ඇතුළු අසංඛ්‍යාත පොත් වාර්තා සහ චිත්‍රපට සඳහා මෙය ආభాෂය ලබා දුන්නේය. අද පවාය පැහැදිලි කළ නොහැකි සංකේතයක් වන අතර අභිරහස සහ අද්භූත කවයන් තුළ ප්‍රියතම මාතෘකාවකි. මෙම තොරතුරු ඓතිහාසික යොමු කිරීම සමුද්‍ර වාර්තා සහ ලේඛනගත විමර්ශන මත පදනම් වේ. නිශ්චිත පැහැදිලි කිරීමක් මෙතෙක් තහවුරු කර නොමැති බැවින් සමහර පැති සමක්ෂේපණය ලෙස පවතී.
තවත් මෙවැනි වූ ගවේෂණාත්මක අද්භූත සිදුවීම් පිළිබඳව දැන ගැනීමට Black Lantern සබස්ක්‍රයිබ් කරන්න. ඔබේ අදහස් ට ලියන්න. Black Lantern. One lantern, endless secrets.